හැබැයි මෙහෙම දෙකුත් තියෙනවා හර්ෂණය මම මේක අහන්න ඕනේ කියලා හිතනවා දැන් සමහර කට්ටිය එක එක ෆීල්ඩ් වලට හොඳ නරක කියන කට්ටිය ඉන්නවා දැන් එයා හොස්ට කෙනෙක් කිව්වහම සමාජයේ පොඩි මතයක් තියෙනවා මිනිස්සු වැරදි විදිහට දකිනවා සහ එක එක කම්ප්ලේන්ට් තියෙනවා එක එක විදිහට ඇයි මිනිස්සු එහෙම හිතන්නේ මොකක්ද ඒකේ ඇත්ත තත්ත්වය මිනිස්සු ඉතින් ගුවන් සේවිකාවට විතරක් නෙමෙයි ඕනම ෆීල්ඩ් එක එක කියනවා මං හිතන්නේ ඒක තමන් යන තැන තමන් ඉන්න තැන හරියට ඉන්නව නම් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ ගොඩක් අය අර එළියෙන් දකිනවා මොකද ගර්ල්ස්ලා ගොඩක් වැඩ කරන්නේ රැට වැඩට යනවා ඉතින් මං අර කලින් කිව්වා වගේ තමන් හරියට ඉන්නවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ මොන ෆීල්ඩ් එකේ ඉන්නත් අනිවාර්යයෙන්ම 10ක් වැඩ කරනවා මට කවදාවත් එහෙම ප්‍රශ්නයක් නම් ඇවිල්ලා නැහැ ඕන තරන් ගුවන් සමාගම් තියෙන ලංකාව ඉන්න කෙනකට ශ්‍රී ලංකන යාලායි විතරක් නෙමේ මං විශේෂම කියන මේ විඩියක බලන්න කවුරහරි ගැල්ලමයි ආසාරයෙන් ඉන්නවනම් එකටියට විශේෂම දැන් ඔබ වැඩ කරන්න රටින් පිට ජාත්‍යන්තර ගුවන් සමාගමක මංගන ලෝකේ පිළිගත්ම ගුවන් සමාගමක එතකොට දැන් මේ හැම එකටම යන්න අර කිව්වාගේම කොලිෆිකේෂන් එකක් තියෙන් ඕන්න සාමාන්‍යයෙන් අපිට කතා කරන භාෂාව සහ කස්ටම කයා පිළිබඳව දැනුමක් මේ හැම දෙයක්ම තියෙන විශේෂයෙන්ම අපි දකිනවා මේ ලක් එකටත් chance එකක් තියෙනවා ලක් එකක් අනිවාර්යෙන්ම තියෙන්න කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත් මම හිතන්නේ ලක් එක නැත්තම් ඒ අවස්ථාව හිමි වෙන්නේ නැති වෙන්න පුළුවන් නිකමට මං ඇහුවොත් එහෙම දැන් අවංකව කියනකොට මේ ඔයා වැඩ කරන ගුවන් සමාගමත් එක්කම කතා කරොත් මොකක්ද හිතෙන්නේ කොයි ගුවන් සමාගමද හොඳ කියලා ඉවරලා අත්‍තරම් වර්ක් කරන්නේ හැම එකම එකයිද ඒකට මට උත්තර දෙන්න අමාරුයි එකම විදිය නැහැ එක එක කන්ට්‍රීස් වල තියෙන එයාලයින්ස් සමහර දැන් ශ්‍රී ලංකන් ගත්තොත් මං හිතන්නේ යන කන්ට්‍රීස් ලිමිටඩ් අපි යාලයින් එක ගොඩක් තැන්වලට යනවා මිඩ්ලිස් තියනේ වගේ සැලරීස් අතින් ගත්තොත් ඒකෙත් වෙනස්කම් තියෙනවා ඉතින් එකම විදිහ නැහැ හොඳම එක කියන්නේ ඉතින් ඔක්කොම හොඳයි ඔක්කොම හොඳයි මම හිතන්නේ ප්‍රශ්නයක් නැහැ Click 1